සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් අපි ඔයාලට ලස්සන වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. ඉතින් අපේ වීඩියෝ හැමදාම බලන්න අපි subscribe කරන්න. ඒ වගේම අද අපේ වීඩියෝ එකට like එකකුත් දාලා, වීඩියෝ එක කොහොමද කියලා comment එකකුත් දාලා, ඒ වගේම අනිත් යාළුවන්ටත් බලන්න අපේ vlog එක share කරන්න. හරි ඔන්න ඉතින් අද අපි හදන්න යන්නේ රස්සම රස අලරොටි. ඔයාලා මේක අනිවාර්යයෙන්ම බලලා මේක අනිවාර්යයෙන්ම try කරලා බලන්න ඕනේ. හරිද? හරි ඉතින් මේ තියෙන්නේ අද අපිට අලරොටි එක හදාගන්න ඕන කරන ingredients ටික. ඔයාලා අලරොටි හදාගන්න තරමට ඔයාලා පිළිගන්න ඕනේ. ඒ වගේම මෙතන අපි කපාගත්තු අල අරගෙන තියෙනවා. අපි පස්සේ මේ ටික හොඳට තම්බ ගන්න ඕනේ. ඒ වගේම කපාගත්තු ලුණු, අමු මිරිස්, එනසල්, ඒ වගේම කරාමු නැටි, කරපිංචා, තෙල් ඕනම කෑමක් රස වෙන්න දාන කුළුබඩු ටිකත් අපි මෙතන අරගෙන තියෙනවා. මුලින්ම අලරොටි හදන්න ඕන කරන ඩෝ එක අනාගන්න තමයි හදන්නේ. ඒකට දැන් මම ලුණු දා ගන්නවා. ඒකට බටර් හරි පොල් තෙල් හරි දෙකකින් ඕන එකක් දාන්න පුළුවන්. මම අද එකතු කරගන්නේ පොල් තෙල්. අපේ ගෙදර බටර් ඉවර වෙලා. ඔයාලා බටර් එකතු කරගෙන හදලා බලන්න. ගොඩක් රසයි, මිහිමත් හොඳයි. මම දැන් මේකට වතුර ටික ටික එකතු කරගෙන ඩෝ එක අනා ගන්නවා. අපි දැන් ඩෝ එක අනාගෙන ඉවරයි. මේක දැන් අපි පිපෙන්න තියන්න ඕනේ පැය භාගයක් විතර. හොඳට වහලා පැය භාගයක් විතර පිපෙන්න තියාගමු. මේ තියෙන්නේ අපි තම්බලා පොඩි කරගත්තු අල ටික. අපි දැන් ඩෝ එක පිපෙන්න තිබ්බා. ඒක පිපෙනකන් අල ටික හදාගමු. පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාගමු. දැන් තෙල් ටික රත් වෙනවා. දැන් අපි කපාගත්ත ලුණු ටික දාලා බෙදගමු. මම මේකට කරපිංචා කොළ ටිකක් එකතු කරගෙන බෙද ගන්නවා. චූටියට කපාගත්ත අම්මිරිස් ටිකත් මේකට දැන් එකතු කර ගන්නවා. අපි දැන් මේ ටික ඔක්කොම හොඳට තෙලේ බෙද ගමු. දැන් මම මේකට කෑලි මිරිස් ටිකක්, ගම් මිරිස් ටිකක් එකතු කර ගන්නවා. දැන් අපි මේකට රස අනුව ලුණු ටිකක් එකතු කරගමු. ඊට පස්සේ සේරම ටික හොඳින් කලවම් කරගමු. දැන් මේ මිශ්‍රණයට හොඳට තම්බලා පොඩි කරගත්ත අල ටිකක් දාලා හොඳට කලවම් කරගන්නවා.
දැන් නම් ඩෝ එක ගානට පිපිලා වගේ. මම දැන් මේක පොඩිවට කඩාගෙන බෝල කරගන්නවා. මම හදාගත්ත ඩෝ එකකින් මම අද පොඩිවට බෝල 6ක් හදාගෙන තියෙනවා. අපි දැන් හදාගත්ත අල ටිකත් චූටිවට බෝල කරගන්න ඕනේ. අපි දැන් මේ පාන් පිටි බෝල හොඳට තුනී කරගන්න ඕනේ. දැන් මේ වඩාගත්ත රොටියට අර අල බෝලයක් තියලා හොඳට සීල් කරගන්න ඕනේ. දැන් මේ විදිහට අපි අනිත් ටිකත් හදාගමු. අපි අල බෝල දාලා හදාගත්ත පාන් පිටි බෝල ටික අපි දැන් මේ හදාගත්ත බෝල ටික හිමීට රොටි වගේ වඩා ගන්න ඕනේ. හැබැයි මේක අපි හිමීට කරන්න ඕනේ. මොකද මේක ඇතුලේ අල දාලානේ තියෙන්නේ. ඒව නැත්නම් එළියට එන්න පුළුවන්. ඒක හන්දා අපි මේක හිමීට වඩා ගමු. අපි දැන් රොටි ටික උයා ගන්න තමයි හදන්නේ. මේ පෑන් එක ලිපේ තියලා ඒකට තෙල් චුට්ටක් දාගමු. තෙල් ටික රත් වුණාට පස්සේ අපි මෙහෙම රොටි පෑන් එකට දාලා හොඳට දෙපැත්ත පුච්ච ගමු. මේ විදිහට අපි ඔක්කොම රොටි ටික පුච්ච ගන්නවා.
ඉතින් මේ තියෙන අද අපි දෙන්න එකතු වෙලා හදාගත්ත රසම රස ඇලරොටි ටික. ඉතින් මෙන්න ඔයාලට පේනවා ඇතිනේ මේක කොච්චර රසයිද කියලා. හරි ඉතින් යාළුවනේ අදට අපේ වීඩියෝ එක ඉවරයි. ඉතින් අද අපේ වීඩියෝ එක ගැන ඔයාලට මොකක්ද හිතෙන්නේ කියලා කමෙන්ට් එකකුත් දාන්න. ඒ වගේම අපිව ලයික් කරලා අපේ YouTube channel එක subscribe කරන්න.